සුබ දවසක් අපේ ආදරණීය සර්ලා මිස්ලා සියලු දෙනාටම. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන්නේ පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමේදී ඒ පාඩම් වලට අදාළව පාඩම අවසානයේ දරුවන්ට ඒ පාඩමට අදාළ ඇගයීමක් පහසුවෙන් කරන්න පේපර් එකක් හදාගන්නේ කොහොමද කියලා. නැත්නම් ඇගයීම් පත්‍රිකාවක් හදාගන්නේ කොහොමද කියන එක. AI තාක්ෂණය යොදාගෙන මම ඔබට අද කියලා දෙනවා මේ AI තාක්ෂණයෙන් කොහොමද පේපර් එකක් සරලව හදාගන්නේ. මේක ස්මාර්ට් ෆෝන් එකක් තියෙන ඕනෑම කෙනෙකුට ඉතාම පහසුවෙන් සරලව විනාඩි කිහිපයක් ඇතුළත හදාගන්න පුළුවන් පේපර් එකක්. ඒ නිසා මේක විනාඩි කිහිපයක් වගේ තමයි මේ වීඩියෝ එකෙන් අපි මේක ඔබ සියලු දෙනාට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි බලමු කොහොමද මේ වගේ පේපර් එකක් දැන් මේ තියෙන්නේ ඒ වගේ පේපර් එකක්. සමහර වෙලාවට පළවෙනි වාර විභාගය ආවහම පළවෙනි වාර විභාගයට පේපර් එක හදන්න වෙන්නේ සර්ලා මිස්ලාටම තමයි. ඒ වගේ අවස්ථාවලදී පාස් පේපර් එකක් අරගෙන ෆොටෝකොපි ගහලා දෙනව වෙනුවට තමන් උගන්වපු පාඩම් කීපය විතරක් අදාළ කරගෙන පේපර් එකක් හදාගන්න මේ AI තාක්ෂණය යොදාගන්න අපිට පුළුවන්. හොඳයි අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම අපිට ඒ උගන්වන පාඩමට අදාළ පෙළපොත අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඊතක්සලාව කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඊතක්සලාව කියන වෙබ්සයිට් එකට යන්නේ Google වලට ගිහිල්ලා Google Chrome එකෙන් අපි සර්ච් කරනවා ඊතක්සලාව කියලා. අපි වෙබ්සයිට් එක ටයිප් කරනකොට ඒකේ පෙන්වුම් කරනවා ඊතක්සලාව.lk කියන වෙබ්සයිට් එක. අපි ඒකට යමු. එතකොට මේ වගේ වෙබ්සයිට් එක පෙන්නනවා. ඒ වෙබ්සයිට් එකේ උඩින් පෙන්නනවා භාෂාව ඉංග්‍රීසි සිංහල දෙමළ විදියට භාෂා තුනම පෙන්නනවා. අපි මෙන්න මෙතන ක්ලික් කරලා ටච් කරලා සිංහල භාෂාව තෝරගමු. ඊට පස්සේ එතනින් පල්ලෙහාට පෙන්නනවා අපි උගන්වන්නේ මොන පන්තියටද කියන එක. අපි හිතමු අපි 8 වසර පන්තියට උගන්වනවා කියලා. අපි යනවා 8 වසර කියන පන්තිය කියන එතන ටච් කරලා 8 වසර පන්තියට අදාළ සියලුම විෂයන් මේ විදිහට එකින් එක පෙන්නනවා. දැන් අපි හිතමු 8 වසර විෂයන් වල ඉතිහාසය පාඩමකට අදාළව අපිට ප්‍රශ්න පත්‍රයක් හදාගන්නයි දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි ඉතිහාසයේ 8 ශ්‍රේණිය කියන කොටසට යනවා. එතකොට ඊතක්සලාව කියන වෙබ්සයිට් එකේ පෙන්නනවා 8 ශ්‍රේණිය ඉතිහාස විෂයට අදාළව පාඩම් ටික. පළවෙනි පාඩම ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික තාක්ෂණය හා කලාව කියන එක. ඊට පස්සේ දෙවෙනි පාඩම මේ විදිහට පෙන්නනවා. දැන් අපිට ඕන වෙලා තියෙන්නේ උදාහරණයක් විදිහට 8 ශ්‍රේණිය ඉතිහාසය පාඩම් වල පළවෙනි පාඩමෙන් ඇගයීමක් දෙන්න. ඒතර මේක උදාහරණයක් විතරයි. මේ වගේ ඕනෑම පාඩමකින් හදාගන්න පුළුවන්. දැන් අපි ඒ පළවෙනි පාඩම ඩවුන්ලෝඩ් කරගමු. මෙතන තියෙන්නේ මේ පෙළපොතේ පළවෙනි පාඩමට අදාළ කොටස විතරක් අපිට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ කොළ පාට අයිකන් එකේ පෙළපොත කියන තැනින්. අපි එතනට යමු දැන්. හරි. දැන් ඒක මේ විදිහට ඩවුන්ලෝඩ් වුණා. ඩවුන්ලෝඩ් වුණාම ඊට පස්සේ මේක ආයි බලන්න පුළුවන් ඕන මෙතන පොඩි ඩොට් තුනක් තියෙනවා. මේ ඩොට් තුනට ක්ලික් කරාට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් කියන අයිකන් එක දුන්නොත් ආයිමත් සැරයක් ඒක අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙනවා. හරි. දැන් මේක අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. අපි දැන් ඊතක්සලාව කියන වෙබ්සයිට් එකෙන් අයින් වෙලා අපි යනවා Google වලට ගිහිල්ලා ආයිමත් මුලට AI තාක්ෂණය අපිට භාවිතා කරන්න පුළුවන් හොඳ යෙදුමක් තමයි Gemini නැත්නම් Gemini කියලා අපි භාවිතා කරන මේ යෙදුම. අපි Google වලට ගිහිල්ලා Gemini කියන යෙදුම අපි හොයාගමු. Google වල සර්ච් කරන්න Gemini කියලා මේ විදිහට. දැන් මේ සර්ච් කරනකොටම ටයිප් කරනකොටම ওই විදිහට එනවා Gemini කියලා Gemini කියලා. අපි ඒකට යමු. ඊට පස්සේ මේ තියෙන වෙබ්සයිට් එක අපි මේ වෙබ්සයිට් එක ඇතුළට යනවා. ගියාම අපිට
වෙබ්සයිට් එක පෙන්වන්නේ මෙන්න මේ වගේ. එතකොට මේකේ තියෙනවා ඉමේජ් එකක් හදන්න, මියුසික් එකක් හදන්න මේ වගේ ගොඩාක් දේවල් මෙතන අපිට කරගන්න පුළුවන්. දැන් ඔබට පේනවා ඇති යටම ask Gemini කියලා එකක් පෙන්නනවා. ඒ එක්කම පෙන්නනවා මේ ප්ලස් මාක් එකක් තියෙනවා යටම. අපි ප්ලස් මාක් එක කියන තැනින් දැන් අපි කරන්න හදන්නේ අර අපි ඩවුන්ලෝඩ් කරගත්ත පෙළ පොතේ චැප්ටර් එක නැත්තම් පාඩම මෙතනට ගන්නවා. ඒක අරගෙන තමයි අපි කියන්න ඕනේ මෙයාට මේ පාඩමෙන් පේපර් එකක් හදලා දෙන්න කියලා. අපි දැන් ගමු බලන්න ඒ පාඩම මෙතනට මේ ප්ලස් මාක් එක තියෙන තැන පොඩ්ඩක් ටච් කරන්න. එතකොට එනවා අප්ලෝඩ් ෆයිල්ස් කියලා කැමරා අප්ලෝඩ් ෆයිල්ස් කියලා ෆොටෝස් එහෙම තියෙනවා. එතකොට අපි හිතමු දැන් සමහර වෙලාවට ඊතක්සලාව වෙබ්සයිට් එකේ සමහර පාඩම් වලට අදාළ පෙළපොත පෙන්වන්නේ නැහැ. එහෙම වුණොත් අපිට පුළුවන් පේපර් එක හදාගන්න අපේ ෆෝන් එකේ තියෙන කැමරාවෙන් පෙළපොතක් අරගෙන පෙළපොතේ ඒ අදාළ කොටස් විතරක් ෆොටෝස් ගන්න. ෆොටෝස් අරගෙන අප්ලෝඩ් මේ විදිහට අප්ලෝඩ් ෆයිල් ගිහිල්ලාම ඒකට ඉන්සර්ට් ඇඩ් කරගන්න පුළුවන්. දැන් අපි ගමු අප්ලෝඩ් ෆයිල් ගිහිල්ලා අර අපි ඩවුන්ලෝඩ් කරගත්ත චැප්ටර් එක. මම අප්ලෝඩ් ෆයිල් කියන තැන ටච් කරනවා. ඊට පස්සේ මෙතන පෙන්නනවා මේ ෆයිල් එක කොහෙද තියෙන්නේ කියන එකයි මේ යටින් පෙන්නන්නේ. දැන් ෆෝන් එකෙන් ෆෝන් එකට එන විදිහ වෙනස්. ඒක පොඩ්ඩක් තමන්ගේ ඔබේ ෆෝන් එක අරගෙන චෙක් කරලා බලන්න. දැන් මගේ ෆෝන් එකේ නම් මේ මීඩියා කියන එක තැන තමයි මේ අයිකන් තුනෙන් මේ මැද අයිකන් එකේ තමයි ඒ අප්ලෝඩ් කරපු ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක පෙන්වන්නේ. මම ඒක ටච් කරන්නම්. හරි. එතකොට ඔය පෙන්වන්නේ දැන් මම ඩවුන්ලෝඩ් කරගත්තේ grade 8 සිංහල grade 8 history chapter 1 කියන එක. මම ඒක ටච් කරනවා. දැන් මේ Gemini වලට ඒ chapter එක මම ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කරපු ෆයිල් එක දැන් මෙතනට එයා අරගන්නවා. ඊට පස්සේ අපිට මේක වඩාත් හොඳින් කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මෙන්න මේ ප්ලස් මාක් එක ළඟ තියෙනවා පොඩි ඉරි කෑලි දෙකක් සහ පොඩි සර්කල් දෙකක්. එතන පොඩ්ඩක් ටච් කරාට පස්සේ පෙන්නනවා මෙන්න මේ විදිහට images, music, canvas, deep research, guided learning කියලා ඒ විදිහට icon වගේක් පෙන්නනවා. දැන් අපි යමු guided learning කියන එකට. හරි. දැන් එතකොට guided learning එකේ තමයි අපි ඉන්නේ. දැන් අපි මෙතන දෙනවා අපේ අවශ්‍ය මොකක්ද කියන එක අපි හරියටම එයාට පැහැදිලි කරලා දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් අපි ගසක් කියලා කිව්වොත් අපි ගස මොකක්ද කියලා අපිට එකපාරට තේරුම් ගන්න බෑනේ. ගස් ගොඩාරියක් තියෙනවනේ. ඒ වගේ මේ AI තාක්ෂණය කියන්නේ අජීවී කෙනෙක්. එයාට අපි හරියටම පැහැදිලි කරලා දෙන්න ඕනේ මොකක්ද අපේ අවශ්‍යතාවය කියලා. ඒකට අපි කියනවා prompt එක ලියනවා කියලා. අපි prompt එක අපේ භාෂාවෙන් අපිට තේරෙන විදිහට අපිට අපේ අවශ්‍යතාවය හරියටම එයාට පැහැදිලි කරලා දෙනවා. දැන් අපි මේකට ලියමු. මම ලියනවා මේක මම ලියන විදිහටම ලියන්න ඕනේ නෑ. ඔබට අවශ්‍ය ඕනෑම විදිහකට ඒ තමන්ගේ අවශ්‍යතාවය පැහැදිලි වෙන විදිහට මේක ලියා ගන්න පුළුවන්. දැන් මම ලියනවා create මම දැනට ප්‍රශ්න 5ක පේපර් එකක් හදන්නම්. නමුත් මේක ප්‍රශ්න 40ක පේපර් එකක්ද ප්‍රශ්න 25ක පේපර් එකක්ද ඕනම විදිහකට මේ පේපර් එක හදාගන්න පුළුවන්. create 5 MCQ questions and 3 description විස්තරාත්මක ප්‍රශ්න 3කුත් අපි හදන්න කියමු. description questions in සිංහල මීඩියම් කියලා අපි දෙමු. සිංහල නැත්තම් එයාට හොයාගන්න බෑනේ මොන මාධ්‍යද කියලා. සිංහල මීඩියම්
ඊට පස්සේ අපි මෙතන දෙනවා දැන් පේපර් එක හදනකොට අපේ ඉස්කෝලේ නම දාලා විෂය දාලා පාඩමේ නම දාලා අපිට එහෙම හදාගන්නත් පුළුවන්. දැන් එතකොට අපි මෙතන දෙමු show top of the paper. දැන් අපි කියනවා පෙන්වන්න පේපර් එක උඩින්ම කියලා අපි මොකද්ද පෙන්වන්න ඕනේ කියන වාක්‍ය අපි දෙනවා. ඒක දෙන්නේ මෙන්න මේ වගේ උද්ෘත කමා ඇතුලේ. අපි මොකද්ද දෙන්නේ? අපි ඉස්කෝලේ නම උඩින්ම දාමු. දැන් ඒක අපිට සිංහලෙන් දාන්න ඕන නිසා මම සිංහලෙන් ටයිප් කරන්නම්. දැන් අපි ඉස්කෝලේ නම ওই විදිහට ටයිප් කරනවා. ඊට පස්සේ ඒක උද්ෘත කමා ඇතුළට දාලා ඒක වහනවා. ඒ ලයින් එක ඒ විදිහටම පෙන්වන්න කියන එක තමයි අපි එතනදි කිව්වේ. ඊළඟට අපි දානවා next line. ඊළඟ ලයින් එක විදිහට පෙන්වන්න කියලා මොකද්ද පෙන්වන්න ඕනි කියන එක අපි දානවා. අපි දැන් ගත්තේ ඉතිහාසයේ පාඩමන්නේ. ඉතිහාසය 8 ශ්‍රේණිය පළමු පාඩම ඇගයීම. ඇගයීම කියලා ඔන්න අපි දැන් දෙවෙනි ලයින් එකක් දුන්නා. ඒකත් උද්ෘතකමා දාලා වහනවා. ඊට පස්සේ අපි ලියනවා third line එක අපි දාමු නම ලියන්න තැනක් තියෙන්න එපා. next line කියලා දාමු. නැත්නම් third line කියලා දාන්නත් පුළුවන්. next line කියලා ආයිමත් උද්ෘතකමා ඇතුලේ මෙතන අපි දෙමු නම පේපර් එක ලියන දරුවගේ නම ඊට පස්සේ ඩොට් ටිකක් අපි තියනවා. ආයිමත් ඒක උද්ෘතකමා දාලා මේ විදිහට වහනවා. දැන් ඔන්න ඔය විදිහට තමයි අපි ප්‍රොම්ප්ට් එක දුන්නේ. දැන් අපි ප්‍රොම්ප්ට් එක හරියටම පැහැදිලිව ලිව්වා. අපි දැන් එයාට පේපර් එක හදන්න කියලා කියමු. දැන් මෙන්න මෙතන තියෙන මේ ඊතලයේ වගේ මේ ප්‍රොම්ප්ට් එකට යටින් ඊතලයේ වගේ ලකුණක් තියෙන්නේ. ඒක අපි ටච් කරාට පස්සේ එයා ඔටෝමැටිකලි මේක තප්පර කිහිපයක් ඇතුළත මේ පේපර් එක අපිට අපේ අවශ්‍ය විදිහට හදලා දෙනවා. අපි දැන් පේපර් එක ජෙනරේට් කරගමු. හරි. දැන් ඔන්න ඔය විදිහට එයා පේපර් එක ජෙනරේට් කරනවා. හොඳයි. දැන් ඔන්න ඔය විදිහට එයා අපිට අපි ඉල්ලපු පාඩමට අදාළව පේපර් එකක් හදලා දීලා තියෙනවා. ඔය අපි ඉල්ලපු විදිහටම තමයි තියෙන්නේ. මේ පේනවනේ දැන් ඉල්ලුවේ ප්‍රශ්න 5යි. ඒ නිසා යා ප්‍රශ්න 5යි දීලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි කොටස විදිහට ව්‍යුහාත්මක විස්තරාත්මක ප්‍රශ්න කෙටියෙන් පිළිතුරු සපයන්න කියලා දාලා තියෙනවා. දැන් ওই විදිහට දීලා තියෙනවා. දැන් අපිට මේක මෙහෙම තිබුණට print out ගන්න බෑ. ඒක නිසා අපි මේක Word එකකට copy කරගන්න ඕනේ. දැන් අපි පරිගණකයේ භාවිතා කරනකොට අපි දන්නවා Word Excel කියලා එහෙම ෆයිල් වගේක් තියෙනවා. එතකොට දැන් මේක අපිට කම්පියුටරේ තියෙන Word එකටම copy කරන්න බෑ. මේක අපිට copy කරන්න පුළුවන් Google වල document කියන නැත්නම් Google වල Word කියලා හඳුන්වන වෙනම ෆයිල් එකක් තියෙනවා. ඒකට තමයි අපිට මේක copy කරන්න පුළුවන්. ඒතකොට ඔබට පේනවා මෙතන මේ පල්ලෙහාම තියෙනවා source කියන තැන යටින් like ඔය මේ icons වගේක් පෙන්නනවා. එතන
කෙරවලේම තියෙනවා ඩොට් 3ක්. ඒ ඩොට් 3 ක්ලික් කරාට පස්සේ පෙන්නනවා listen කියලා තියෙනවා, export to docs කියලා තියෙනවා. තව පේලි වගේක් තියෙනවා. දැන් අපිට මෙතන වැදගත් වෙන්නේ export to docs කියන එක අපි ටච් කරනවා. export to docs කියන එක අපි ටච් කරාට පස්සේ එයා මේක Google document වලට කොපි කරගන්නවා. Google document වලට කොපි කරගන්නවා. හරි මේ විදිහට කොපි වෙලා දැන් මේ පෙන්වන්නේ යටින් අලුත් ඩොකියුමන්ට් එකක් නැත්තම් අලුත් A4 එකක අපි ටයිප් කරනා වගේ එයා ඒක කොපි කරගෙන තියෙනවා. දැන් අපි ඒක ඕපන් කරගමු. මේ කළු පාට ටේබල් එකේ බොක්ස් එකේ පෙන්නන ඕපන් ඩොක්ස් කියන තැන ටච් කරනවා අපි. හරි. දැන් එතකොට මේ පෙන්වන්නේ අපි කලින් හදපු Gemini වෙබ්සයිට් එකේ තියෙන එක නෙමෙයි. ඒක තමයි මේ පෙන්වන්නේ. දැන් මේ පෙන්වන්නේ අපි හදාගත්ත ඩොකියුමන්ට් එක. අපි කොපි කරගත්ත ඩොකියුමන්ට් එක. එතකොට මේක Word ෆයිල් එකක් විදිහට තමයි දැනට තියෙන්නේ. දැන් මේක අපි එඩිට් කරගමු අපේ පේපර් එකට අවශ්‍ය විදිහට. දැන් බලන්න. දැන් මේකේ පෙන්නනවා මෙන්න මේ පෑන් එක අයිකන් එකක් යට. දැන් මේක අපි එඩිට් කරගන්න නම් එඩිට් view වලට යන්න ඕනේ. මේ පෑන තියෙන අයිකන් එක ටච් කරාට පස්සේ එයා මේක අපිට එඩිට් කරන්න දෙනවා. දැන් අපිට අවශ්‍ය නැති දේවලුත් මේකේ තියෙනවා. අපි ඒ ටික අයින් කරගමු. ඕන්න මේ විදිහට මේ පල්ලෙහා තියෙන අර delete icon එකෙන් යන්නත් පුළුවන්. කොහොම delete icon එකෙන් නැත්තම් මේ ටික ඔක්කොම select කරලා ඒ අදාළ නැති ටික අයින් කරන්නත් පුළුවන්. ඔව් කට් කිව්වාම එයා ඒ ටික අයින් කරනවා. ඊට පස්සේ දැන් මේ ටික මේ තියෙන්නේ ඉස්කෝලේ නම, ඊට පස්සේ පාඩමේ ඇගයීමේ නම, ඊට පස්සේ මේ නම ලියන්න තියෙන ටික අපිට මේක පේපර් එකේ මැදට ගන්න ඕන නිසා අපි ඒ ටික සිලෙක්ට් කරලා මෙන්න මේ යටින් තියෙන කීබෝඩ් එකට උඩින් තියෙනවා මෙන්න මෙහෙම ඒ වගේ අයිකන් එකක්. දැන් මේක Word වලත් තියෙනවා. ඒකේ තියෙනවා center කියන එක. මේ තියෙන්නේ align key එකකට කියන්නේ අපි වමට align කරන්න, දකුණට align කරන්න, center කරන්න මේ විදිහට තියෙනවා. දැන් අපි මැද ඒකට center කරාට පස්සේ ඒක center වෙනවා. අපිට ඕන මේ font වල color වෙනස් කරගන්න පුළුවන්. ඉතින් paper එකක් නිසා අපිට එච්චර ලොකු දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි මේ විදිහට paper එක හැදුවා. දැන් සමහර වෙලාවට මේ ප්‍රශ්නෙට පස්සේ උත්තර 4ම එකට ඇවිල්ලා තියෙන අවස්ථා තියෙනවා. එහෙම වුණාම අපි මේ උත්තර 4 වෙන් කරගන්න ඕනේ. දැන් සමහර වෙලාවට මෙන්න මෙහෙම තියෙන අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාවට එන්නේ එහෙම තමයි. ඔහොම තියෙන අවස්ථා තියෙනවා. දැන් එහෙම වුණාට පස්සේ දැන් සමහර ගොඩාක් වෙලාවට Gemini වලින් ගත්තාම එන්නේ ඔන්න ඔහොම. එතකොට අපි කරන්නේ මෙන්න මේ කර්සර් එක ඒ ප්‍රශ්න අංකය ළඟ තියලා අපි ඒක එන්ටර් කරනවා. එතකොට මෙතනට එනවා අර ඉලක්කම් එහෙම අපි වෙනම හදා ගන්න ඕනේ අනවශ්‍ය දේවල් අයින් කරලා. දැන් මෙතන උත්තර ගාම තමයි ඊළඟ ප්‍රශ්නෙත් ඇවිල්ලා තින්නේ. ඒක නිසා අපි එතනට තව ස්පේස් එකක් ඉඩක් ගමු. එතන අන්තිම තැන කර්සර් එක තියලා එන්ටර් කී එක ප්‍රෙස් කරාම එතන ඉඩක් එනවා. දැන් එතන පහේ උත්තර 5ක් විදිහට එනවා. අපි ඒක delete key එකෙන් අයින් කරන්න පුළුවන්. ওই විදිහට. ඒ විදිහට ඊළඟ ප්‍රශ්නෙත් එහෙම තියෙනවා. ඒකත් අයින් කරා. අපි තුන්වෙනි ප්‍රශ්නේ මැදටත් ඉඩක් ගන්නවා. දැන් ප්‍රශ්න 5 හරි. ඊළඟට දෙවෙනි කොටස තියෙනවා. දෙවෙනි කොටසට අපිට දැන් මෙතන එක ළඟ ඉඩ නම් තියෙන්නේ. මේකට ඉඩ ගන්න පුළුවන්. ඔහොම අවශ්‍ය විදිහට ඉඩ ගන්න පුළුවන්. දැන් අපි හිතමු මෙතන තව මොන හරි
එකතු කරන්න ඕනි කියලා කෙටියෙන් පිළිතුරු සපයන්න අපි හිතමු ප්‍රශ්න 3න් ප්‍රශ්න 2කට විතරයි අපිට උත්තර සපයන්න ඕනේ. ඒ නිසා අපි ඒකත් මෙතන ටයිප් කරන්න පුළුවන්. ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න කියලා අපි ටයිප් කරා. ඊට පස්සේ දැන් ඔන්න ප්‍රශ්න තියෙනවා මේ අවසානයේ තියෙනවා දැන් අවශ්‍ය දැන් මෙතන මේ විස්තරාත්මක ප්‍රශ්නවල ඉංගියක් කියලා තියෙනවා මෙන්න මේ වගේ දේවල් ඇතුළත් වෙන විදිහට පැහැදිලි කරන්න කියලා. ඒ නැතත් කමන්නේ. ඒවා අයින් කරන්න ඕන නම් ඒවා අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ යටින් තියෙන ටික අපිට වැදගත් නෑ. ඒ ටිකත් අපි අයින් කරනවා. ඒ ටික කට් කරා. හරි. දැන් ওই විදිහට තමයි පේපර් එකේ එන්නේ. දැන් අපි මේක print view එකට ගිහිල්ලා print layout එකට ගිහිල්ලා අපි බලනවා කොහොමද මේක print layout එක පෙන්වන්නේ කියලා. දැන් ඔන්න ඔය විදිහට තමයි පේපර් එක පෙන්වන්නේ. දැන් මෙතන ඔබට පේනවා ඇති මේ හතරවෙනි ප්‍රශ්නේ මේ හතරවෙනි ප්‍රශ්නේ හතරවෙනි උත්තරේ දෙවෙනි කොලයට ගිහිල්ලා අපිට ඒක හදාගන්න පුළුවන්. එක්කෝ හතරවෙනි ප්‍රශ්නේම සම්පූර්ණයෙන් ගන්නවා දෙවෙනි කොලයට. නැත්තම් පොඩ්ඩක් උඩට අරගෙන හතරවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් උඩට ගන්නත් පුළුවන්. දැන් අපි බලමු ඒක හරි විදිහට ආවද කියලා. ඔව් දැන් හරි. දැන් ඔන්න මම හතරවෙනි ප්‍රශ්නේත් උඩ පිටුවටම ගත්තා. අපිට මේක ලැප් එකක වගේ කරනවා නම් පහසුවෙන්ම අර මාජින් හදන්න පුළුවන් ලේසියෙන්. මේක වෙලා වෙන නිසා මට දැන් ගොඩාක් සියලුම දේවල් මේව කරන්න කියලා දෙන්න අමාරුයි මේ අවස්ථාවේදී. දැන් මේක බලන්න මේ වීවින් මෝඩ් ඒ විදිහට ඒ මෝඩ් වලට ගිහිල්ලා මේක මාජින් හදන්නත් හැකියාව තියෙනවා. දැන් මේක අපිට දැන් ඔන්න ඔය විදිහට පේපර් එක අපි හදාගත්තේ. මේක අවශ්‍ය ප්‍රශ්න ප්‍රමාණයක් MCQ ප්‍රශ්න 40ක්ද නැත්නම් 25ක්ද ඊට පස්සේ විස්තරාත්මක ප්‍රශ්න අවශ්‍ය ප්‍රමාණය ඕන විදිහට අපිට මේ පේපර් එක හදාගන්න පුළුවන්. දැන් අපි මේක මෙහෙම තිබුණාට අපිට print out ගන්න බෑ. ඒ නිසා අපි දැන් print out ගන්න නම් PDF format එකට මේක ගන්න වෙනවා. අපි මේක දැන් PDF format එකට ගමු. ඔබට පේනවා මේ උඩම දකුණු අත පැත්තේ ඩොට් තුනක් තියෙනවා. ඒ ඩොට් තුන ටච් කරාට පස්සේ අපිට පෙන්නනවා share and export කියලා. මේ තියෙන print layout ඊට කලින් අපි මේක සේව් කරන් ඉන්න ඕනේ. දැන් මේ තියෙන හරි ලකුණ. ඒ හරි ලකුණ ටච් කරාට පස්සේ මේක යා සේව් කරගන්නවා ડોකියුමන්ට් එක හරි විදිහට. ඊට පස්සේ අපි යනවා අර ඩොට් තුනට. ඒකේ තියෙනවා share and export කියලා මේ අපිට පේනවා print layout ඒ විදිහට පල්ලෙහාට ගියාම මේ මැද හරියේ තියෙනවා මේක copy කියන තැනට පස්සේ share and export කියලා. ඒතර ඒකේ තියෙනවා save as කියලා එකක්. මේ තියෙන share, manage, access, copy link, save as කියලා එකක් තියෙනවා. දැන් එතකොට අපිට ඕනේ save as mode එක save as කියන එක අපිට මේක දැන් save කරනවා කියලා කියන්නේ. ඒතකොට දැන් එයා අහනවා මේක Word file එකක් විදියට save කරනවද? PDF එකක් විදියටද save කරන්නේ? තවත් එක format දීලා තියෙනවා. දැන් අපිට ඕන වෙන්නේ මේක PDF document එකක් විදියට save කරගන්න. ඒ නිසා අපි PDF document කියන එක ටච් කරනවා. ටච් කරලා OK දෙනවා. දැන් ඔය තියෙන්නේ අපි හදාගත්ත පේපර් එක ඒ විදිහටම ලස්සනට ඇවිල්ලා දැන් මේක ප්‍රශ්න 40ක් දැම්මොත් තව පිටු 3ක 4ක පේපර් එකක් විදිහට එනවා. ඊට පස්සේ අපි මේක ඩවුන්ලෝඩ් කරගන්නවා මේ උඩ තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඩවුන්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ දැන් මේ කලින් පේපර් එකක් හදලා තියෙනවා ඒ නමින්ම ඒ නිසා තමයි ඒක අහන්නේ. අපි බලමු දැන්
එතකොට ඒ වගේ ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරාට පස්සේ එයා අපේ ෆයිල්ස් වල ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා. මෙතන ඩවුන්ලෝඩ් ගියාම ඒක ඩවුන්ලෝඩ් කියන අයිකන් එක ටච් කරපු ගමන් එයා ඩවුන්ලෝඩඩ් කියලා අපිට මෙසේජ් එක දෙනවා. අපි ගිහිල්ලා බලමු දැන් ඒ ෆයිල් එක තියෙනවද කියලා. එතකොට දැන් අපි යන්න ඕනේ ෆයිල්ස් වලට. ෆයිල්ස් වලට ෆෝන් එකේ පෙන්නන ෆයිල්ස් වලට ගියාට පස්සේ ඔය තියෙන්නේ create MCQ questions කියලා පෙන්වන්නේ අපි හදාගත්ත ෆයිල් එක. එතන මේ තියෙන්නේ ඉස්කෝලේ නමත් එක්ක විෂය පළමු පාඩම් ඇගීම ඒ විදිහට ප්‍රශ්න ටික දාලා දැන් අපිට පුළුවන් මේක ෂෙයා කරලා send file වලින් ෂෙයා කරන්න පුළුවන්. එතන කෙළවරේ උඩ කෙළවරේ දකුණු අත පැත්තේ තියෙන අයිකන් තුන ටච් කරාට පස්සේ send file කියන එක තියෙනවා. මේක අපිට WhatsApp මාර්ගයෙන් අපි print out ගන්න communication එකට හරි ඉස්කෝලේ print කරන තැනට හරි මේක WhatsApp කරාට පස්සේ මේක අපිට පහසුවෙන් print out අරගෙන දරුවන්ට දෙන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි paper එකක් print out අරගෙන අපි AI තාක්ෂණයෙන් හදලා ඉතාම පහසුවෙන් හරිම සරලව පුංචි වෙලාවක් ඇතුළත paper එකක් හදාගන්නේ. ඉතින් එහෙනම් අදට මේ පාඩම අපි අවසන් කරනවා. ඔබට හිතෙනවා නම් මේ පාඩම තවත් කෙනෙකුට දුන්නොත් ඒ අයත් මේකෙන් ප්‍රයෝජනයක් ගනී කියලා ඒ අයටත් මේක ෂෙයා කරන්න. ඉදිරියේදී තවත් දේවල් අපි බලාපොරොත්තු වෙනවා. මේ AI තාක්ෂණය භාවිතා කරලා මේ පාඩම් වලට ඉගෙනවීම් ක්‍රියාවලිය පහසුවෙන් කරගන්න ඔබට ඒ දැනුම ලබා දෙන්න. මේකේ අපේ YouTube channel එකේ subscribe button එක press කරොත් ඒ අපි ඉදිරිපත් කරන පාඩම් ඔබට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. හරි, බොහොම ස්තුතියි නම් සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.